මේ හම්බන්තොට මේ රක්ෂිත දෙපැත්තම කපලා මේ අම්මා පාර මාරුවෙන බල බලන් ඉන්නවා. මේ කිරි සප්පෙක් වලට පේනවා ඇති මේ වීඩියෝ එකේ. චූටි කිරි සප්පෙක් කිරි බොන මම්මගෙන් පාරට ඇවිල්ලා මේ දෙපැත්තෙම රක්ෂිත වනාන්තර කපලා සමාගම් වලට දීලා හොටල් කාරයන්ට දීලා මේ ආණ්ඩු මේ කාලකන්ණි පාලකයෝ මුන්ට මේවා තේරෙන්නේ නැහැ. මේ මහ පොළවේ අයිතිකාරෝ මුන් දන්නේ මේ ශාප මේ වදින මේ ශාපේ වදින මේ සතුන්ට යන්නේ නම් නැති කරලා මේ අහිංසක සත්වයන්ට කරුමයක් මේක ඇත්තටම මේ බලන්න මේ වාහන යනවා මේ සතා මේ අම්මට මේ දරුවත් එක්ක පාර මාරු වෙන්න වියක් නැහැ. යක්කු යනවා වගේ මේ හරිම වේගෙන් වාහන යනවා මේ පාරේ. බලන්න මොන ශාපයක්ද මොන කරුණයක්ද මේක කියලා. ඇත්තටම හරි පව් මේ ජීවිත. බලන්න මේ අහිංසක කිරි සප්පයා. අම්මා හරි බය වෙලා ඉන්නේ. මේ සූත් නදුරුගේ තියාගේ බඩපල්ලේ ඉන්නවර වල පේනවා ඇති. මේ රටේ උරුමය රටට ඩොලර් ගේන සම්පතක්. ඉතින් මේවා වටිනාකම තේරෙන්නේ නැහැ මේ කාලකන්ණි පාලකින්ද මේ රටේ. ඔය ඡන්ද දීලා පත් කරගත්ත මේකටද මේවා මේ විනාශ වෙනවා යන ගත්තද.